ඔන්න ඉතින් හැමෝටම ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වරාය වීඩියෝ එකේ දෙවනි කොටසටයි මේ ඉන්නේ. ඔයාලට ඉතින් මම කිව්වා වරායේ පිළිබඳ තවදුරටත් තව විස්තර ටිකක් ඉදිරිපත් කරන්නම් කියලා මේ වීඩියෝ එකෙන්. ඉතින් අපි දකුණු ආසියාවේ ලොකුම පාවෙන පවර් ප්ලාන්ට් එක නැත්නම් ජෙනිය බලලා ඉදිරියට යන ගමන් මේ දකින්නේ ඔය එහා පැත්තේ දකුණු අත පැත්තේ තියෙන නැවින් බානවා ඔයාලට පේනවා ඇති ලොකු තහඩුවක් බානවා. ඉතින් අපි චුට්ටක් එතන නැවතුණා මොකද අවදානම් වැඩි එතනින් යන එක. ඒක නිසා පොඩ්ඩක් නවත්තලා ඉවසීමෙන් පොඩ්ඩක් ඉදිරියට යනවා. ඉතින් කියන්න ඕනේ ඇත්තට මේ JCT පර්යන්තය හරහා තමයි අපි යන්නේ. ඒ කියන්නේ ජය පහළුම් පර්යන්තය. මේ වගේ පර්යන්තයන් 3ක් තියෙනවා දැනට. SAGI කියලා පර්යන්තයක් තියෙනවා. ඒකට සිංහලෙන් කියනවා දකුණු ආසියානු දොරටුව කියලා සිංහලෙන් හඳුන්වන නම. ඒක ඇත්තටම කිව්වොත් එහෙම පෞද්ගලික ආයතන විසින් ඒ කියන්නේ ඉන්දියාවේ අදානි සමාගමත් ජෝන් කීල් සමූහ ව්‍යාපාරයක් දෙක ඒකාබද්ධව මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමත් පුළුල් කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම තවත් පර්යන්තයක් තියෙනවා CICT කියලා. ඒක කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තය කියලා හඳුන්වන්නේ. හැබැයි ඒකේ වැඩිපුරම බහලුම් කටයුතු කරනවා කියලා ආරංචිය තියෙන්නේ චීනය විසින්. ඉතින් චීනයත් මෙහෙයුම් කටයුතු සෑහෙන ප්‍රමාණයක් කොළඹ වරාය තුල සිද්ධ කරනවා. ඒකම කියන්න ඕනේ මේ වරායධිකාරිය තුල ලෝකයේ ඕනතම විශාල නෞකාවක් නැවතීමේ පහසුකම් තියෙනවා. ඉතින් ඔයාලට කලින් කිව්වා වගේ ලෝකයේ ඇත්තම මුල් වරායන් 25 අතර මේ අපේ කොළඹ වරාය තියෙනවා. ඉතින් මේ ඔයාලට පේන්නේ ස්කැවේටර් යන්ත්‍ර කිහිපයක් ගෙන්නන ලද. ඉතින් අපි තවදුරටත් ඉදිරියට යද්දී අපට දකින්න හම්බුණා ඊටමත් විශාල නෞකාවක්. ඉතින් මේ නෞකාව ගැනත් මම පොඩ්ඩක් විස්තර හෙව්වා. මේ ගැන හොයද්දී මේක ඇත්තටම ලෝකේ විශාලතම නැව් සමාගම් වලින් තුන්වන ස්ථානයේ පවතින CMA කියන නැව් සමාගමට අයත් නැවක් තමා මේ. ඇත්තටම මේක බහලුම් කටයුතු සඳහා විතරක් යොදාගන්න නෞකාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෝල්ටා රාජ්‍යයේ තමයි මේක ව්‍යාපදිංචි වෙලා තියෙන්නේ. මේකේ බහලුම් 2800ක් ප්‍රවාහනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන නෞකාවක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් විස්තර හොයාගත්තු විදිහට එහෙම තමයි සලකන් වෙන්නේ. ඉතින් ඔයාලට තව පොඩි දැනුමකට දෙයක් එක්කව කරන්න පුළුවන්. ඉතින් ලෝක විශාලතම නැව් සමාගම් අතරේ පළමු ස්ථානයේ ඉන්නේ MSC කියන ස්විට්සර්ලන්ත නැව් සමාගමත්. ඊට පස්සේ ඩෙන්මාර්කයට අයත් නැව් සමාගමක් තමයි දෙවන තැන තියෙන්නේ. මේ CMA කියන නැව් සමාගම ප්‍රංශයට අයත් නැව් සමාගම තුන්වන ස්ථානයේ තියෙන නැව් සමාගමක් ලෙස සලකනවා. මේ ඔයාලට දකින්න තියෙන්නේ බෝට් යාඩ් එක. බෝට් යාඩ් එක ආශ්‍රිතවම ඔයාලට දකින්න පුළුවන් නාවික හමුදාවට අයත් යාත්‍රාවක් තියෙනවා. ඒකම එවර්ග්‍රීන් නෞකාවක් තියෙනවා ඔයාලට දකින්න පුළුවන්. එවර්ග්‍රීන් නෞකාව නවත්තලා තියෙන්නේ SAGT පර්යන්තය නැත්නම් WCT පර්යන්තය කියන පර්යන්තයේ තමයි ඔය එවර්ග්‍රීන් නෞකාව නවත්තලා තියෙන්නේ. ඒ වගේම එවර්ග්‍රීන් සමාගම කියන්නේ ඒ නෞකා සමාගම් අතුරින් 7 වෙනි තැනට තියෙන සමාගමක් විදිහට සලකන්න පුළුවන්. මේ වල දකින්නේ CMA නැව් සමාගමට අයත් නැවක්. ලෝකේ 3 වෙනි ස්ථානයට තියෙන නැව් සමාගම විදිහට මේක සලකන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පේන්නේ ඒ අතුරින්
අනිත් පැත්තෙන් බෝට් යාඩ් එක තියෙනවා. ඉතින් බෝට් යාඩ් එක හරහා අපි තවදුරටත් ඉස්සරහට යනවා. ඉතින් ඔයාලට පේනවා සෑහෙන සෙනගක් ජනවාරි 1 වෙනිදා විවෘත වෙලා තිබ්බා. ඉතින් එදාට තමයි අපිට මේක නරඹන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මහජනයාට විවෘත වෙන්නේ. ඔයාලට පේනවා ඉතින් මේ සේවා සපයන ටග් යාත්‍රාවන් කීපයක් තමයි දෙපැත්තෙම තියෙන්නේ. ඉතින් අපි ඒ අතරේ ටග් යාත්‍රාවකට ගොඩ වෙන්නත් හිතුවා. ටග් යාත්‍රාවකට ගොඩ වෙලා ඉතින් ටග් යාත්‍රාවේ උඩටම ගිහිල්ලා ඔයාලට ඉතින් ඒවත් පෙන්වන්න හැකියාව තියෙනවා. මේ ටග් යාත්‍රාව නැරඹීමට ගොඩක් පිරිසක් එනවා. ඉතින් බලන්න ඉතින් මේ ටග් යාත්‍රාවේ ඇතුලේ ඔයාලට පේනවා මේ ටග් යාත්‍රාවේ කිචන් එක වෙන්න ඕනේ. ඔයාලා දකින්න ඇති මේ මන් නැගලා ඉන්නේ ගෝටයිම්බර් කියන ටග් යාත්‍රාවේ. තේරපුත්තාවය වගේ ටග් යාත්‍රාවන් කීපයක්ම මම දැක්කා. නම් සඳහන් කරලා තිනවා. සුරනිමල කියලා දැන් ඔයාලට පේන ඇති මේ ටග් යාත්‍රාව. ඇත්තට මේ ටග් යාත්‍රාවන් සියල්ලම සේවා සැපයීම සඳහා තමයි බෝට් යාඩ් එකේ නවත්තලා තියෙන්නේ. අවශ්‍ය වෙලාවට සේවා සැපයීම සඳහා ගමන් කිරීම කරනවා. ඉතින් ඔයාලට දකින්න පුළුවන් ඒ වගේ ටග් යාත්‍රාවක් ධාවනය වෙනවා. සේවා සැපයීමෙන් අනතුරුව බෝට් යාඩ් එක කරා එනවා. ඔයාලා මේ දකින්න ඉතින් නෙළුම් කුළුණ දර්ශනය වන ආකාරයට ඒ ටග් යාත්‍රාවේ ඉඳලා පාලන මැදිරිය ඔයාලට පේනවා ඇති ටග් යාත්‍රාවේ ඇතුළට යන්න නම් විදිහක් නැහැ. ඔයාලට කියන්න ඕනේ අපි ටග් යාත්‍රාවෙනුත් ඇවිල්ලා ඊළඟට යන්න උත්සාහ කරේ. ඔයාලට පේනවා රතු පාට පර්යන්තයක් නිල් පාට පර්යන්තයක් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රැන්ඩ් ට්‍රේන් වර්ග දෙකක් තියෙනවා පාට දෙකකින්. අපි අර ඉස්සෙල්ලම JCT පර්යන්තේ හිටියා. JCT පර්යන්තේ කහ පාට ග්‍රැන්ඩ් ට්‍රේන් තමයි තිබ්බේ. අපි මේ ඇතුල් වෙන්න ආවේ පටහිර පර්යන්තයට WCT කියන පර්යන්තයට ඉන්දියාවේ අදාළ සමාගමට අයත්. ඒකට ඇතුල් වෙන්න දෙන්නේ මොකද පෞද්ගලික සමාගමක් විසින් පවත්වාගෙන යන නිසා. ඉතින් අපි එතන ඇතුල් වෙන්න බැරි නිසා වරාය පුල් කිරීමේ කටයුතු කරන දිශාවට ගමන් කරන්න ගත්තා. වාට පේන නිල් පාටින් දැක්කේ ඒ අර මම ඔයාලට කලින් සඳහන් කරා CICT කියලා පර්යන්තයක් තියෙනවා. ඒ කියන්නේ කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තය කියලා.
ඉතින් ඒ පර්යන්තය තමයි අර නිල් පාටින් දැක්කේ. මේ අපි නෙමෙයි. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මාත් එක්ක ගෙදර කට්ටිය ගියා. හැබැයි මම බොහෝ දුරට තැනකට ගියොත් එහෙම බලන්න තියෙන සෑම දෙයක්ම බලලා තමයි ඉන්නේ. ඉතින් මම තීරණය කරා කොළඹ වරායේ එහා කොනේ ඉඳලා මෙහා කොනටම ආපු එකේ ඔක්කොම ටික බලලා යන්න ඕන. මේ ඉන්නේ එක කොනක අලුතෙන් හදන පර්යන්තයේ කිට්ටුව තමයි ඉන්නේ. අලුතෙන් පර්යන්තයක් නිර්මාණය වෙමින් පවතිනවා කියලා ආරංචියක් ආවා. ඉතින් ඒ ආරංචියට ඉතින් ඒ පැත්තට තාම බලන්න. ඒ පර්යන්තයත් සකස් කරන්නේ ලංකාවේ වරාය අධිකාරියෙන් කියලා තමයි කියන්නේ. ඉතින් මේ අපි ඉන්නේ කොළඹ වරායේ එක කොනක. ඉතින් ඔයාලා දන්නවා කොළඹ වරාය කියලා කියන්නේ ආසියාවේම හොඳම බහලුම් මෙහෙයුම් මධ්‍යස්ථානයේ විදියටයි සලකන්නේ. කොළඹ වරායේ ඉතිහාසය ගැන ඔයාලට ඉගෙන ගන්න කැමති නම් ඔයාලට පුළුවන් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙන්න. ඊළඟ වීඩියෝ එකේ කොළඹ වරායේ ඉතිහාසය ගැන අපි හැඳින්වීමක් කරනවා. ඉතින් තවදුරටත් වරාය ඉතිහාසය ගැන දැනගන්න ඕන අය ඊළඟ වීඩියෝ එකට සෙට් වෙමු.